ළමයි දැන් ওই චිත්‍ර කැටයම් මූර්ති මේවා එක්තරා ආකාරයක ජීවමාන සාක්ෂිනේ මිනිසුන් අතීතයේ කරපු නිර්මාණ පිළිබඳව දැන්ට ඉතුරුලා තියෙන මෙහෙම වුණා කියලා පැහැදිලිව ඔප්පු කරගන්න පුළුවන් සාක්ෂි. හාස්‍යයට අරන් තියෙනවා තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගැන දැන් මේ පුරාණ කවියෝ ගැන තේරුම් ගන්න අපි උගලට උගන්වලා මූලාශ්‍රය ඒ කියන්නේ මූලාශ්‍රය පිළිබඳව කතුවරයා කරුණු සපයාගත් ආකාරය කතුවරයාගේ අරමුණ කාලය කියන එක ගන්න. දැන් ඔය මම දැක්කා තර ආකාරයකට කියනවා කියලා මේ ගුරුවරයෙක් ඇතයි කියලා තියෙන විදිය මම ඔයගලන්ට මේ ඉස්සල්ලා මේ පන්ති කියලා දීලා තියෙනවා. කෝට්ට යුගය ගැන අධ්‍යයනය කරන්න තියෙන තොරතුරු ටික. කවියක් තියෙනවනේ සිසිවන උවන ඉඟ සුඟගත හැකි මිටින නිසිපුළු ලුකුළු රිය සකයුරු තිසරතන දිසිරණ ලියන් යුත්සිරි මෙපුරංගන ඇසිපිය හෙළන පමණින් නොඇති දෙවගන සිසිවන වුවන හඳ වගේ මූණ ඉඟ සුඟ ගත හැකි මිටින මිටින කියන්නේ මෙහෙම නෙමෙයි මෙහෙම කළා අල්ලන්න පුළුවන් වෙනවා මෙහෙම අත දාන්න යටින ඉඟ සුඟ ගත හැකි මිටින නිසිපුළු ලුකුළු රිය සකයිරු හරිද පුළු ලුකුල කරතරෝදයක් වගේ තිසරතන් පයෝදර හංසේක වගේ දැන් මේක රාහුල හාමුදුරුවෝ දැක්කේ කොහොමද ලෝක නැති මගුල් මන් දැක්ක කියන කරුණු දෙකක් කියලා දෙන්නේ මේ මිනිසුන් මේ හිතන් ඉන්නේ මේ අපි මේ මවාගත්ත ලෝකෙක තියෙන සාහිත්‍යයක් මේ පොඩි උන්ට චූන් දෙනවා නෑ එහෙම ඔය ඔබ දන්නවද අතීත කාලේ අපේ රටේ කාන්තාව පිරිමි උඩුකය පවා නිර්වස්ත්‍රව හිටියා. එහෙම ස්වභාවයක් තිබුණා. ඒක අපේ රටේ සංස්කෘතියේ හැටි. ඒක මහා මේ හාස්‍යයෙන් හෝ මහා ඒ විදිහකට බැලිය යුතු දෙයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඒක කාලෙන් කාලට වෙනස් වෙනවා. සලා දුලා පියවුරු තඹර රොන් රත පුලා නිලා උපුලන්ලාගෙන කනත. කලා පිලා නොව ඇල්ගෙවි කෙලිනෙයිද පලා යව අස්සනු ගුරුළු කෙත. ඔය කෝට්ටේගේ කාන්තාව කුඹුරු වල වැඩ කරපු විදිය. පිපිච්ච මල් කන් වල දවසාගෙන. ඔය මල් රේණු පයවතර වල තවරාගෙන ඒ හිටපු ඒ අපේ ක්‍රමවේදේ. එය අපි hina වෙන්නේ ඒකට. අපේ මිනිස්සු hina වෙන්නේ. ෆිලිප්පස් බැල්දියස්ගේ පොත් ටික කියවුවොත් ඒ උඩරට යුගයේ සැබෑ තත්ත්වය පැහැදිලි වෙනවා. හොඳට මතක තියාගන්න. මේ ගැන අතීත සමාජය ගැන අවබෝධයක් නැති මිනිස්සුන් රාහුල හාමුදුරුවන්ට රජමාලිගාවේ 6 වෙනි පරාක්‍රම බහු රජතුමා පුත්‍ර තනතුරේ තියාගෙන හදපු කුමාරයෙක් තොටගමේ කුමාරයා රජතුමාට ප්‍රශ්නයක් ආවා කොහොමද මෙයා මෙහෙම කවි ලියන්නේ ඇයි මේව ලියන්නේ ඔයා මෙහෙම හැසිරුණාද ප්‍රශ්න කළා. රජතුමා හාමුදුරුවෝ නෑ අසූචි ගොඩක කඩුවක් ගහලා තිබ්බහම කඩුවට මොකද වෙන්නේ කියලා වමුනේ දුර්වර්ණ වෙලා මේ වෙලා යනවා. ඇයි ඇහුවා මේක ඇඹුල එහෙම නැත්නම් මේකේ තියෙන අම්ලකතාවය නිසා අසූචි වුණා. හාමුදුරුවෝ අහන රජතුමාගේ රජතුමනි අපි අසූචි කාලා බලලා නෙමෙයිනේ මේව ඇඹුලයි කියලා දාන්නේ. මේක අවබෝධ. මේ අලුත් පරපුර අති විශාල විදියට නොමග යවමින් අර අපි කියන්නේ ගැලරියේ චූන් කරමින් ඉන්නවා සෙත්. දැන් ඔය සීගිරි චිත්‍ර වල ප්‍රකාශ වෙන ඒ කාලේ වර්ණ භාවිතය ඉන්දියාවේ අජන්තා සිතුවම් වල ආభాෂය ජුලතා මේඝලතා විදුලිය වලාකුළු වැහි වලාකුළු නිරූපණය වෙනවා කියලා සමහර වෙලාවට. පිදුරංගල වෙහෙරට මල් ගෙනියන රජතුමාගේ දියණියෝ කියනවා දිව්‍යාංගනාව කියනවා විවිධ කාරණා. අර හල් ආකාරයට ඒ කාලේ වචන භාවිතා නිල් කට්රොඩ් මල් නිල් කට්රොඩු මල් වැට්කොට් මල් වැටකොළු මල් මේ අපේ කලාකරුවාගේ තිබ්බ ප්‍රතිභාපූර්ණත්වය කියන කාරණාව. ඒ නිසා මේ පැරණි පුරාවස්තු මේ චිත්‍ර කැටයම් කියන්නේ අපිට ලොකු දෙයක් අවබෝධ කර දෙන මේ රටේ සංස්කෘතියේ කැඩපතක් වගේ. හැබැයි ලී කැටයම් ටික අරන් බලන්න. ඒවා කියවෙන ඒවා හිමීට අධ්‍යයනය කරන්න. නූරුගේ චිත්‍ර අරන් බලන්නකො මෙහෙම තීරු වලට බෙදලා ඇඳලා තියෙන විදිය. ගස් මිනිස්සු ඔක්කොම එක සයිස් වගේ. හරි ලස්සන. ඒ ලස්සන දකින්න බැරි මිනිස්සු හම්බ කරන් කෑම සඳහා විවිධාකාර විදිහට මේ දරුවන්ට මහා මොනවද කියලා දෙන්න. ඒක ලියලා කැම්පස් යයි. ඕලෙවල් පාස් හැබැයි ඔළුව ඊට පස්සේ මේක බැහැර කරන විදිය හරි පාපයක් මේ ජාතියට කරන මහා ඛේදවාචකයක් මේ කරන්නේ සමහරලා. මේ අතීතයේ තිබුණු දේවල් වල අපිට ගන්න පුළුවන් දේවල් ඕන තරම් සාක්ෂි තියෙන අපේ සමාජ ක්‍රමය ගැන. මේ සුමතර රාබීල හැම හිටපු ජාතියක් කියලා මෙගස්තිනිස්ගේ කෘතිවල පවා සඳහන් මේ මිනිස්සු ගත කරපු ජීවිතය. හැන්දෑවට රාහුලාමුදුර කියන්නේ සඳලු තලාවල හිමිනොඹුව හිටියා කියලා. ඔය තැන් වල ඇවිදිනි. ତର මේ වගේ ඒවා හරහා හොඳ අධ්‍යාපනයක් නැතුව වැඩක් නැහැ ජීවිතේ. ඒවා නිකන් සුවඳ නැති කැලෑමල් හා සමානයි. ඒ කාලේ තිබුණු දේවල් අවබෝධ කරගන්න පුළුවන් මිනිසුන්ගේ දැක්ම. වර්ණ භාවිතේ සද්ධර්ම රත්නාවලියේ තියෙනවා නේද? නන්ද කුමාරයට ජනපද කල්යාණ පිළිබඳ ආදරය අර දිවුල් මැලියන් වලින් ඇඳපු චිත්‍ර වගේ හිතේ බැඳිලා තිබුණා කියලා. ගොඩක් දිවුල් මැලියන් පාවිච්චි කරලා තියෙනවා විවිධ වැඩවලට ඒ කාලේ. වෙන එකක් නෙමෙයි අර රුවන්වැලි මහසෑයේ මේ වලට පවා යොදාගෙන තියෙනවා මේ. චිත්‍රාදීන මේවා අරන් තියෙන්නේ. ඒක තමයි තියෙන ප්‍රධාන කාරණා ප්‍රධාන
අපි අවබෝධ කරගත යුතු කාලේ මිනිස්සුන්ගේ හැසිරීම ඒ කාලේ මිනිස්සුන්ගේ ජන ජීවිතය හාස්‍යයෙන් බලන්න වැඩක් නැහැ. ඉතින් ප්‍රාකෘතික කියන හෙළුවෙන් හිටියේ. ඉතින් ඒකට හාස්‍යයෙන් බලන්නේ නැහැ. පෙහෙළුවෙන් හිටියක්. බටේර සංස්කෘතියේ තියෙන මිනිස්සෙක් අර යා සරල ඇඳුමකින් කොටසක් විතරක් වහගෙන හිටියක් කියලා. ඉතින් අපි ඒ විදිහම කාලකන්ණි විදිහට බලන જાතියක් නේ. නමුත් අපි බුද්ධිමත් මිනිස්සු විදිහට අපි hina වෙන්නේ නැහැ නේ ඒ දිහා බලලා. මානවවාදය කියන්නේ ඒක. කැමති විදිහට ජීවත් වෙද්දී තව කෙනෙකුට බාධාවක් නොවන විදිහට තියෙන දේවල් විනාශ නොකරන විදිහ. ඒක කාලෙන් කාලට වෙනස් වෙනවා. දැන් උඩරට යුගයේ තිබ්බේ මාතෘ මූලික සමාජයක්. එක ගේ කෑම කියන කාරණාව තිබුණා. සමහරුගේ වාසගම් වල බහුවචන තියෙනවා. ආරච්චිලාගේ අර බහුවචන වලින් ඔය එන්නේ ඒක වචන. ඒ කියන්නේ ඉස්සර ඉඳන් ඒ සමාජයට ඔය නුවර කලාවේ ඔය පැත්තේ නුවර පැත්තට සම්බන්ධ પરම්පරාවල එන දේවල්. අපි ඒක හාස්‍යයෙන් බලනවා. පැහැදිලි කියන කාරණා.